අයුබෝවන් හැමෝටම මුළු ලෝකයම දැඩි අවධානමකට ලක්වෙමින් එල්නිනෝ කාලගුණික තත්ත්වය නිල වශයෙන් ආරම්භ වී ඇති බව ඇමරිකාවේ නෝවා ආයතනය අනතුරු අඟවනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකාවටත් ඍජුවම බලපානවා. මොකක්ද මේ එල්නිනෝ කියන්නේ? ඒකෙන් අපිට වෙන්නේ මොකක්ද? අපි සූදානම් වෙන්නේ කොහොමද? අද අපි ඒ ගැන කතා කරමු. සරලව කිව්වොත් පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා අසාමාන්‍ය ලෙස ඉහළ යෑම තමයි එල්නිනෝ කියන්නේ. මේ හේතුවෙන් ලෝකයේ සාමාන්‍ය දේශගුණික රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සමහර රටවල දැඩි නියඟයකුත් තවත් රටවල් වලට දරුණු ගම් වතුර තත්ත්වයකුත් මේ නිසා ඇති වෙනවා. ලංකාවට මෙයින් මොකද වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම අපිට දැඩි වියලි කාලගුණයක් සහ නියඟයක් ඇති වෙන්න පුළුවන්. පානීය ජල හිඟය, කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය නැතිවීම නිසා වගාවන් පාළුවීම වගේම ජල විදුලි උත්පාදනය අඩුවීම නිසා විදුලි කප්පාදුවට පවා මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පරිසර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යනවා. මේ අවදානමෙන් බේරෙන්න ශ්‍රී ලාංකිකයන් විදිහට අපි දැන්ම ඉඳලම සූදානම් වෙන්න ඕන. පළමුවෙනි දේ ජලය ඉතා පරිස්සමෙන් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න. නාස්ති කරන්න එපා. දෙවැනි දේ විදුලිය පාවිච්චිය උපරිමයෙන්ම සීමා කරන්න. තුන්වැනි දේ තමයි ගොවි ජනතාව මේ කාලයේදී ජලය අඩුවෙන් ඉල්ලන භෝග වර්ග වගාවන් වලට යොමු වීම වඩා සුදුසුයි. හතරවැනි දේ අධික උෂ්ණත්වයෙන් බේරෙන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. ඒ වගේම වැඩිපුර ජලය පානය කරන්න. කාලගුණික විපර්යාස කියන්නේ අපිට නතර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි බුද්ධිමත්ව සූදානම් වුණොත් අපිට සිද්ධ වෙන හානිය අවම කරගන්න පුළුවන්. අදම සූදානම් වෙමු. ජලය සහ විදුලිය රැකගනිමු. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතරේ බෙදා හැරලා ඔවුන්වත් දැනුවත් කරන්න. තවත් මෙවැනි වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.